ලිටෙක් එඩියුකේෂනල් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මෙච්චර කල් මම කරේ lessons කිහිපයක් ඔයාලට දුන්න මේ channel එක යටතේ. ඉතින් මම අද ඔයාලට හඳුන්වලා දෙනවා අපේ මායාදුන්න සර්. ඉතින් අද අපි මේ discussion එකකට ලෑස්තිලා තමයි අපි ඉන්නේ. කවදාවත් අපි මේ channel එකක් ඔස්සේ අපි discussion එක අපි දුන්නේ නැහැ. අද අපි පොඩි discussion එකක් පොඩි podcast එකක් වගේ එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මාතෘකාව තමයි මොකද්ද මායදුන් සමාර්ථකාව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වූවන් සහ අසමත් වූවන් තමයි අපේ මාතෘකාව. මේකෙදී අපි විශිෂ්ට ලෙස සමත් වූවන් සම්බන්ධව කතා කරන්නේ නැහැ. ඇත්තටම අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කේසව සර්ුත් මමත් අපි දෙන්න මේකෙදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවම වශයෙන් සමත් වූවන් සහ අසමත් දරුවන් සම්බන්ධයෙන්. මං හරි නේද? ඔව්. ඉතින් අපි බලමු මොකද්ද මේ කොහොමද විභාගයේ සමත් වෙනවා කියන එක කොහොමද අපි ගෙනෙන්නේ කියලා. විභාගයේ සමත් වෙනවා කියලා ගෙනෙන්නේ 6න් 3 ලබා ගැනීම. සහ 5න් 3ත් අපිට ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ A level කරන්න පුළුවන් අවස්ථාව. මට්ටම. ඔව්. A level කරන්න පුළුවන් අවස්ථාවක් දිනා ගන්න පුළුවන් 5න් 3ටත් පුළුවන්. 5න් 3 කියන එක සරට විග්‍රහ කරන්න පුළුවන්. 5න් 3 කියන එකේදී වෙන්නේ පාසලේදී කෙරෙන අර මේ මොනවාද ඒවට කියන්නේ ඇගයීම්. ඒ ඇගයීම් වල ලකුණු සමාලෝචනය කරලා මේ රිසල්ට් ෂීට් එකේ එනවා අවසානයේ අක්ෂර වලින් වෙනම අක්ෂර වලින් සටහන් වෙනවා. ඒ අක්ෂර දෙස බලලා ඉවර වෙලා තෝරා ගැනීම කරන්න පුළුවන්. ඒක පාසලේ විදුහල්පතිවරයා සහ ඒ සම්බන්ධව වැඩ කරන ගුරුවරයා මේ සම්බන්ධව අවබෝධය තියෙනවා. එතකොට 5න් 3 තියෙන දරුවෙක්ට රිසල්ට් ෂීට් එක අරගෙන ඉවරලා තමාට හැකියාව තියෙනවද ඒ ලෙවල් වලට සම්බන්ධ වෙන්න කියන එක සොයා බැලිය හැකි. ඒකෙන්ද දුක් වෙන්න එපා. ඔබ උත්සාහ කරලා බලන්න ඔබට හැකියාව තියෙනවද කියන එක. 5න් 3 කියලා කියන්නේ පුතේ ඔයාලා ගණිතය අසමත් වෙලා සිංහල සමත් වෙලා සම්මාන 3ක් තියෙනවා නම් ඒ තමයි 5න් 3. 6න් 3 කියලා කියන්නේ ගණිතය සිංහල පාස් වෙලා සම්මාන 3ක් තියෙන කට්ටියට තමයි අපි කියන්නේ 6න් 3. එතකොට මේ 5න් 3 යටතට 6න් 3ක් කියනවා. ඔව්. ඒ වගේම සිංහල අසමත් නම්ස සමස්ත විභාගයේම අසමත් ඇටියට තමයි පිළිගන්නේ. මොකද සිංහල අසමත් වුණොත් A level විෂයේදී කිසිම විෂයක් ධාරාවකින් A level විභාගය කරන්නට හැකියාවක් නැහැ, නැත්නම් හදාරන්නට හැකියාවක් නැහැ. ඒක තමයි මේ විභාගයේ තියෙන ස්වභාවය. සහ මේ තව දෙයක් මතක් කරන්න ඕන සර් මේ O level විභාගය ගැන. දැන් ලංකාවේ තිබෙන විභාග ගත්තාම ප්‍රථමයෙන්ම ශිෂ්‍යත්වය, ඊළඟට O level, A level සහ උසස් අධ්‍යාපනය නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විභාග. මේ සමස්ත විභාග වලින් ඉතාමත්ම ලේසිම විභාගය තමයි ඇත්තෙන්ම O level විභාගය කියලා කියන්නේ. මට දැනෙන හැටියට අපහසුම විභාගය තමයි ශිෂ්‍යත්වය සහ A level විභාගය. ඉතින් ශිෂ්‍යත්වය සම්බන්ධව වෙනම කතා කළ යුතුයි. ඒක වෙනම මාතෘකාවක්. A level කියන්නේ අපි ඒකත් වෙනම කතා කරන්න ඕන එකක්. ඇත්තටම මේ A level විභාගය කියන්නේ විශාල පිරිසකකින් නේද ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල බලපුවාම 45000කට විතර ආසන්න ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් හම්බෙන්නේ. නමුත් ලක්ෂ 2.5 3ක් විතර අතර ප්‍රමාණයක් A level ලියනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් O level ලියනවා. ඉතින් මේ එතකොට ඒක තරඟකාරී වැඩි A level. නමුත් O level කියන එක ඒ තරම් ලොකු තරඟකාරීත්වයක් නැහැ සර්. එතකොට මේ A level ලියන බොහෝ පිරිසෙන් අසමත් වෙන්නේ අවම පිරිසක් කියලායි මට හිතෙන්නේ. ඒ තරම්ම O level පාස් වෙනවා. ලේසි පහසු විභාගයක්. නමුත් මේ පහසු විභාගයේ වුණත් ඒ දරුවාගේ ස්වභාවය මත අසමත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා සමහර දරුවන්. එතකොට මේකෙදි අපි මුලින්ම කිව්වා ඉහළින් පාස් දරුවන් ගැන ලොකුට කතා කරන්නේ නැහැ කියලා. නමුත් මෙතනදී වඩා වැදගත් වෙන කට්ටිය තමයි අර මම නම් කියන්නේ ඒක පෙරේත පාදෙන් පාස් වෙනවා කියලා ඉවරලා මේ අවම මට්ටමින් පාස් වීම. එතකොට මේ අවම මට්ටමින් පාස් වෙන දරුවාට සමහර විට ගණිතේ නැතුව යන්න පුළුවන්. සමහර විට අපි ඉල්ලලා කරන්න A level නේද? A level වලදී ගණිතය ලබා දෙන
පොරොන්දුව මත A level ලියන්නට හැකියාව තියෙනවා නැත්නම් A level පන්තියට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙම දරුවෙක් හිතන්න ඕන පළවෙනි කාරණාව තමයි දැන් Tamanට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව දිනා ගන්න සහ ඒ අවස්ථාව ලැබෙන පාසල් තෝරා ගැනීම යහුසුලුව කළ යුතුයි. ඒ වගේම Taman පොරොන්දුව ගණිතය සමත් කර දීම අනිවාර්යෙන්ම ඉටු කළ යුතුයි. ඒක තමයි ඒ දරුවන්ට තියෙන ඊළඟ අභියෝගය. අසමත් දරුවන්ට ඊට වඩා තව දෙයක් තියෙනවා කතා කරන්නට අසමත් දරුවන් සම්බන්ධව. ඉතින් ඒගොල්ලන්ට බොහෝ මාර්ග තියෙනවා. එකක් තමයි අපි පළවෙනිම එක තමයි නැවත විභාග කරන එක. දෙවන වරට විභාග කරන එක. මේක ගැන කියද්දී මේ සමහර දරුවෝ දැන් මට හොඳ මේ උදාහරණයක් තියෙනවා. මගේ පන්ති මම O level කරද්දී මගේ පන්තියේ හිටියා ළමේ දැන් එයා ගුරුවරයෙක් O level පළවෙනි පාරස සම්පූර්ණ all F ඒ දවස්වල F තිබුණේ W නෙමෙයි F තිබුණේ all F. හැබැයි මේ දෙවන වර නැවත ලිව්වා එයා ඉතා ඉහළින් විශිෂ්ට ලෙස පාස් වුණා. ඒ 8ක් හරි ඒ 7ක් හරි අරගෙන ඉතා විශිෂ්ට ලෙස පාස් වුණා A level වලට. ඊට පස්සේ maths විෂය තමයි කරේ. අපි හිතුවේවත් නැති තරම්. ඉතින් මේ මගේ ජීවිතේ මම දැක්ක මගේ පන්තියේ හිටපු මට වීරයෙක් එයා. ලොකු පිම්මක් පැන්නේ. ඉතින් එහෙම පිම්මක් පයින්න ශක්තිය මේ ෆේල් උනායි කියලා එහෙම ශක්තිය නැතිව යන්නේ නැහැ. එහෙම ශක්තිය තියෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකින්ද මේ වීඩියෝ බලන ඔබත් එහෙම දරුවෙක් නම් වඩා සිත ශක්තිමත් කරගෙන ඉදිරියට මුහුණ දෙන එක තමයි වඩා යෝග්‍ය. එහෙම තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි මම හිතන්නේ මම හිතන විදිහට අපි සාමාන්‍යයෙන් ගත්තාම දැන් විභාගයේ දැන් ගොඩක් දරුවෝ ඉන්නවා මට දැනෙනවා ඉස්කෝලේට එහෙම ගියාම එයාලා බලාපොරොත්තු නැති වෙච්ච රිසල්ට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. සමහරවිට අඩුවෙන් ෆේල් වෙන්නම ඉඳලා කොහොම හරි කියලා මෙයාලා ගොඩ දාගෙන තියෙනවා. ඒතකොට Taman දැනගන්න ඕන අපි මේ A level එක්කනේ මේ කතා කරන්නේ. ඒතකොට දැන් Taman යම් ප්‍රමාණයක තමන්ගේ ගමන ඉස්සරහට ගෙනිහිල්ලා ඒ කියන්නේ දන්නනේ මේ අවුරුදු 2 10 11 වසර ගත කරපු විදිය. ඒතකොට ඒකේ වෙච්ච අඩුපාඩුකම් ටික. ඒතකොට මේ අඩුපාඩුකම් ටික කොහොම හරි කළාට වහගන්න අවස්ථාවක් මේ රිසල්ට් එකෙන් ලැබිලා තියෙනවා නම් එතකොට තේරුම් ගන්න ඕන මේ සර් කිව්වා වගේම A level සහ ශිෂ්‍යත්වය අමාරුයි. එතකොට මේ මානසික මට්ටමින් ඉඳලා මේ වැඩ කරපු මට්ටමෙන්ම ගිහිල්ලා A level වගේ විභාගයක් ලියන්න ගියොත් එහෙනම් එතකොට සර් එතකොට වෙන්නේ අර ගමේ ගොඩේ භාෂාවෙන් කියන ඇනෙන්න පුළුවන්. ඇනෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ A level කියන්නේ දරුවගේ විභාගයක්. O level කියන්නේ මේ මතයක් මේක. O level කියන්නේ ගුරුවරුන්ගේ විභාගයක්. ශිෂ්‍යත්ව කියන්නේ දෙමව්පියන්ගේ විභාගයක් ඇටියට තමයි කියන්නේ. හැබැයි මේ කෙසේ වෙතත් O level වලදී ළමයා තල්ලු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. O level විෂය ධාරාව ඇතුළේ ඒක තියෙන නිසා ඒ ධාරාවේ ස්වභාවයම ළමයා තල්ලු කළ හැකියි. නමුත් A level වල තියෙන විෂය මාලාවේ තියෙන පරාසයේ පුළුල් බව එක්කල ගුරුවරයාට බෑ පාඩමෙන් පාඩම පැහැදිලි කරමින් ඒ සමස්තය කිරීමට කාලය සහ අවකාශය නැතුව යනවා. පාසලේ පීරියඩ් විදිහට තියෙන්නේ ඒකත් ඉතා සුළු කාලයක් තියෙන්නේ. ළමයා සහ විෂය අදාළ ගුරුවරයා මුණ ගැහෙන කාලය ඉතා සීමිතයි. එතකොට ඉතා පුළුල් විෂය ධාරාවක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ ළමයාට ස්වයං අධ්‍යයනය ඒක තමයි පළවෙනි මේක. ස්වයං අධ්‍යයනය කිරීමට විශාල කාර්යභාරයක් තියෙනවා ළමයාට. ඉතින් ඇත්තටම ඒකින්දම තමයි මේක ළමයාගේ විභාගයක් කියලා කියන්නේ. ඇත්තටම ළමයා විසින් ඉගෙන ගන්න පටන් ගන්න A level වල කියලා තමයි මට හිතෙන්නේ. ඒ තරම්ම මේ A level කියන එක ටිකක් බය වෙන්න දෙයක් නෙවෙයි. බය වෙන්න දෙයක් නෙවෙයි. A level ස්වභාවය එහෙමයි. එහෙම නොකරන දරුවෙක්ට ඉතාමත්ම අපහසුයි A level ගොඩ යන්න. එහෙම තමයි මට හිතෙන්නේ. ඔව් ඉතින් මේ අපි මේක කතාව පටන් ගත්තේම මේක අපි කතා කරන්නේ O level විශිෂ්ට සමත් වෙච්ච සිසුන් ගැන නෙමෙයි. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මධ්‍යම ප්‍රමාණයෙන් සහ අවම වශයෙන් පාස් වෙච්ච නැත්නම් සමත් වෙච්ච දරුවෝ සම්බන්ධව. එතකොට ඔවුන්ට තියෙන අභියෝග එන්න පුළුවන් තමන් තෝරගන්න ඕන විෂය සම්බන්ධව. ඔව්. ඊළඟට මොන ස්ට්‍රීම් එකේද යන්නේ? කියන්නේ අපි ගණිතයේද නැත්නම් විද්‍යාවද නැත්නම් කලාද නැත්නම් වාණිජද නැත්නම් තාක්ෂණිකද කියලා. ඒකෙදී තමන් වැඩ කරපු මට්ටමත් එක්ක සමහර දරුවන්ට ඇත්තටම වුන් වැඩ කරලා නැති වෙන්න පුළුවන්. නැති වෙලා කොහොම හරි කියලා සමාජයේ දැනුම කියන්නේ
පරාසය තිබුණත් පරාසය හරියට වර්ධනය නොවෙන්නත් පුළුවන්. ඔව්. එතකොට එහෙම වුණාම එකපාර අර දැන් එයාට තේරෙනවා මේක මට කරන්න පුළුවන් කියලා. නමුත් එයාගේ තියෙන අර සමහර වර්ධනය යුතු කාලේ වර්ධනය නොවුණා නම් මොළය ටිකක් සමහර විෂය කරුණු දරා ගන්න. දැන් උදාහරණයක් ඇටියට අපි දැන් අපි කියමුකෝ දැන් A level වල මේ සමාවෙන් O level වලදී ගණිතය අවසාන කාලය වෙනකන් ගණිතය ටිකක් අපහසු දුර්වල ළමයෙක් විභාගයේදී C එකක් එන්න පුළුවන්, සමහර විට B එකක් එන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේ එන රිසල්ට් එකට වඩා තමන් දන්නවා අදාළ විෂයට තමන් කොයිතරම් ප්‍රගුණද කියන එක. එතකොට ඒ වගේ වෙලාවකදී ළමයා තීරණය කරන්න ඕන තමන් ආපු තමන්ට ලැබුණු ප්‍රතිඵලය ඒක ලක් බයි chance වෙන්න පුළුවන්, තමන්ගේ වාසනා ගුණය හින්දා වෙන්න පුළුවන්. නැත්තම් මේ මොහොතේ ලැබිලා තිබිච්ච ප්‍රශ්න වලට එයා ඒ මොහොතේ මුහුණ දුන්නු ආකාරය නිසා ළමයාට එවැනි රිසල්ට් එකක් ලැබුණ වෙන්න පුළුවන්. නමුත් A level වලට ගියාට පස්සේ දැන් තමන් තෝරගන්න විෂයන් එක්කලා ගත්තාම මේ විෂයේදී තමන්ට අපහසු වෙන්න පුළුවන්. දැන් ඒකේ උදාහරණයක් මම ඒක අත්විඳස මම දැන් මට ගණිතය ඉතා අඩුවෙන් පාස් වුණේ මුලින්. එතකොට හැබැයි මම ආර්ථික විද්‍යාව කරන්න තෝරගත්තා. ආර්ථික විද්‍යාව තෝරගත්තාම ඒකේ විශාල වශයෙන් ගණිතයේ තියෙනවා ගණන් හදන්නට තියෙනවා. එතකොට මට ටික දවසක් ඇද්දි මට අපහසු වුණා. ඇත්තටම දැන් අර ප්‍රතිඵලයේ තිබුණාට වැඩ කරන්න ගියාපුවා මට අපහසු. ඒකට හේතුව තමයි අර මේ ගණිතයේදී වගේ දෙයකදී නම් උමනා කරන මූලික බේස් දැනුම, මූලික දැනුම, පදනම් දැනුම අඩුකම හින්දා සමහර තැන්වලදී මාව හිර වෙනවා. ඊට පස්සේ මට තේරෙන්නේ නැතුව යනවා. මෙන්න මෙහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් A level වලදී ළමයි හිර වෙන්නේ ඔන්න ඔය වගේ තැනකදී. එතකොට යමෙක්ට හැකියාව තියෙනවා ඒක අභිවා යන්න යම් ආකාරයකට සතත අභ්‍යාසයේ යෙදීමෙන් නිතර ගණන් හැදීමෙන් ආදීයෙන්. ඉතින් ඇත්තටම මම A level පාස් කරගන්න මේ උනේ සතත අභ්‍යාසයෙන් නිතර මට අපහසු දේ නිතර පුරුදු කිරීමෙන් තමයි මේ කරගන්න පුළුවන් උනේ. නැතුත් එහෙම නොකර ගන්නා වූ දරුවෙක්ට අර විෂය තෝරගද්දින් අපි කියන ගණිතයේ අඩුයි නම් ගණන් වැඩියෙන් හදන්න තියෙන විෂයන් තෝරගන්නවා වගේ දේවල් වලදී පරිස්සම් විය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ පරිස්සම් වෙන්න ඕන වගේම ඔයාට Tamante අභියෝගය බාර ගන්න පුළුවන් නම් අභියෝගය බාර ගන්න. හැබැයි ඒකට බය වෙන්න එපා. හැබැයි බය නොවුනට වැඩක් නැහැ. අපි නිතර ඒක තමන්ගේ මට්ටම තීරුම් අරගෙන තමන්ගේ ධර්ම වර්ධනය කරගන්න එක තැනකට වෙලා ඉඳලා පැය කිහිපයක වැඩ කරන්න වෙයි නේද සර්? අනිවාර්යයෙන්ම පැය කිහිපයක් වැඩ කරන්න වෙනවා. ඒ වගේම මේ A level වලට යන ඕනෑම දරුවෙක්ට තියෙන්න ඕන මේ විශ්වවිද්‍යාලය යනවා කියන නේද? ඊළඟ කඩයිමෙන් එළියට පයින්නවා කියන නොතිත් හැඟීම නේද? ඒක ඉවර වෙන්නේ නැති හැඟීමක් තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් ළමයා යම් තැනකදී බැරියර් එකක් දාගත්තොත් නැත්නම් පසුබට වුණොත් A level කියන එක ලේසි නෑ විශ්වවිද්‍යාල ගමන. එතකොට ඒකෙන්ද හැම විටම දරුවා නිරන්තරයෙන් අභ්‍යාස කරන්න ඕන. පළවෙනි එක තමයි විශ්වවිද්‍යාලයේ යෑමට තිබෙන්නා වූ අර අසීමිත අවශ්‍යතාවය, ආසාව, කැමැත්ත තියෙන්නට ඕන. ඒක ඉතාමත්ම වැදගත් A level කරද්දී විෂය හදාරනවා වගේම ඒ කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තමයි ළමයාව දිගින් දිගට මේ ගමනට තල්ලු කරන්නේ. මේ ගමන නිර්මාණය කරන්නේ කැමැත්ත. ඒක තියෙන්න ඕන හැම දරුවෙක්ටම. ඒ වගේම තමයි O level වල රිසල්ට් එක කොහොමත්ම අදාළ නැහැ A level වලට. A level වලට. ඒක තමන්ට මේ ලැබෙන හයියෙන් ඉස්සරහට ගමනක් යන්න තමයි ඕනේ. මොකද O level කියන්නේ එකක්. ඔව්. A level කියන්නේ තව එකක්. එතකොට A level කියන කාර්යයට යන්න උවමනා කරන දොරගුළු හැර ගැනීම පමණයි O level විභාගය. එතනින් සපුරා වෙනස් A level වලට ආපුවාම විෂය නිර්දේශ යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් සිංහල ගත්තාම ව්‍යාකරණය තා පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට සාහිත්‍ය කොටස තවත් ටිකක් පුළුල් වෙනවා. එතකොට උත්තර ලියන්න වෙන විදිහ O level වලට වඩා වෙනස් වෙනවා. A level වලදී උත්තර ලියන විදිය, ප්‍රශ්න අහන විදිය. එතකොට මේ අර O level වල වගේ කොටු කරන ලද දැනුම් පරාසයක නෙවෙයි දැනුම පරීක්ෂා කරන්නේ A level වල ඊට වඩා පුළුල් පරාසයක දැනුම පරීක්ෂා කරනවා. එතකොට ඒකෙන්ද එතෙන්ට ගිහිල්ලි වෙලා එතන තියෙන ස්වභාවයට හැඩ ගැහෙනවා මිසක්
O level වල මානසිකත්වයෙන් A level වල ඉඳීම ඇත්තටම අපහසුයි වගේම දුර්වල A level ලියන ශිෂ්‍යයෙක් වීමට තියෙන හැකියාව වැඩි එහෙම වුණොත්. ඒ වගේම තමයි 5න් 3 6න් 3 සහ මේ මධ්‍යස්ථ වෙලා හිටපු දරුවන්ට මේ හොඳ ක්‍රමයක් තියෙනවා සහ කැම්පස් යන්න. ඒක ආර්ට් වගේ හෝ සබ්ජෙක්ට් එකක් ගත්තාම අපිට පුළුවන් දැන් IT එක්ක ඔව් මීඩියා වගේ තව අර බකට් විෂයන් වලින් හරියටම වැඩිපුර සිසුන් ප්‍රමාණයක් කරන්නේ නැති සබ්ජෙක්ට් තුනක් තෝරගත්තා නම් ලස්සනට වැඩේ කොට දාගන්න පුළුවන්. එතකොට ඒකෙදි ඉතින් ඔතන තියෙනවා තව ගැටලුවක් සර්. දැන් දරුවට ආසන්නතම පාසලේ Tamanට එහෙම තියෙන විෂය තියෙනවද නැද්ද කියන එක ඒ වගේ ගැටලු තියෙනවා පද්ධතිය තුල. ඒක අපි මෙතනදී කතා කරන්න යන්නේ නැහැ පද්ධතිය තුල තියෙන එහෙම ගැටලු. නමුත් දරුවාට හැකියාව තියෙනවා නම් එවැනි විෂය සහිත පාසල් තෝරාගෙන යෑමට එහෙම යනවා කිව්වත් ඒව ඇතුළත් පාසල තුල යම් ගැටලු තියෙනවා. හැබැයි එහෙම ගියාපුවම ඇත්තටම අර හර විෂයන් සහ Tamanට පහසු විෂයන්. දැන් මේ සර් කිව්වා හරි හර විෂයන් තෝරා ගැනීමේදී අර ඉසඩ්ඩගේ ඉහළට යනවා. ඉසඩ්ඩගේ ඉහළට යන හින්දා බොහෝ විට ළමයා විශ්වවිද්‍යාලයට තේරෙන්න තියෙන අවකාශය වැඩි වෙනවා. එක එකක්. අනිත් එක තමයි මේ Tamanට පහසුවෙන්ම කළ හැකි විෂයන්. ඒ කියන්නේ හොඳින් වටහා ගැනීමට හැකි විෂය කරුණු සහිත විෂයන්. ඒ වගේම මේ බද්ධව යන විෂයන්. එක්ව බද්ධව යන විෂයන්. දැන් උදාහරණයක් ඇටියට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය වගේ ගත්තාම බෞද්ධ සංස්කෘතිය කතා කරන ඒවා ඉතිහාසයත් කතා කරනවා. ඒ වගේ මේ බද්ධව යන විෂයන් සමහර විෂයන් තියෙනවා එකම විෂය කරුණු මේ විෂය දෙකේම තියෙනවා. එතකොට ඒ වගේ වුණාම යම් පහසුකම් සැපේනවා ළමයාට විභාගයට සූදානම් වීමේදී. මොකද එක විෂය කරුණක් දැන ගැනීම විෂයන් දෙකකදී උත්තර ලිවීමට හැකියාව සැපේනවා. ඒ වගේ වුණාම එතකොට ඒකත් මේකේ තියෙන පොඩි වාසියක් ඇටියට මම දකිනවා. ඒ හින්දා මට හිතෙනවා මේ කල්පනාවෙන්ම කරගන්න ඕන දෙයක් නේද සර්? අනිවාර්යෙන්ම විෂය තෝරා ගැනීම. ඒ වගේම කල්පනාවෙන් වගේම ඒ විෂය උගන්වපු ගුරුවරු Tamanට උගන්වපු ගුරුවරු තමයි දන්නවා ඒ ගුරුවරු දන්නවා දරුවාගේ ස්වභාවය දරුවා හැසිරෙන ආකාරය විෂය තුල දරුවාගේ ප්‍රවීණත්වය ආදී දේ ගුරුවරු දන්නවා. එතකොට වඩා සුදුසුයිස විෂය තෝරා ගන්නට ඉස්සල්ලා ළමයා තෝරගන්න ඒක ළමයාගේ කැමැත්ත මත කරන්න ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒ තෝරා ගන්නා විෂය තමාට සුදුසුද කියන එක පරීක්ෂා කරව ගන්න තමාගේ විෂය බාර ගුරුවරුත් එක්කලා. එතකොට ඔබට මෙය වඩා සුදුසුද කියන එක සම්බන්ධව විෂය බාර ගුරුවරු බොහෝ විට ඔබට නිවැරදි උපදෙසක් දෙවි. ඉතින් ඒකින්ද එවැනි ක්‍රම මේ වෙලාවේ පාවිච්චි කරනවා නම් හොඳයි. තාම A level වලට තාම ඇප්ලිකේෂන් එකක් කැඳවලා නැහැ තාම බොහෝ ඉස්කෝලවල. ඉතින් ඒකින්ද මේක තාම කාලේ තියෙනවා දරුවන්ට. දැන්ම හිතන්න පුළුවන් ඒ ගැන. ඉතින් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද මේ දවස්වල ඔයාලා සතුටෙන් රිසල්ට්ස් කියන්න යනවනේ ඉස්කෝලේට. එතකොට ගිහිල්ලා Tamanට උගන්වපු ගුරුවරුන්ගෙන් මේක ගැන අවබෝධයක් ගන්න. ඊළඟට A level තියෙනවා නම් ඒ ඉස්කෝලේ ඒ ගුරුවරුන් එක්ක සාකච්ඡා කරලා නිතරම ගිහිල්ලා වුණ හම්බෙන්න මේ කාලය තුල ඔයාලගේ Taman හැමතිස්සෙම තර්ක කරගන්න මම මේ තෝරගන්නේ හරි විෂයක්ද? ඒතර මේ මම තෝරගත්ත විෂයට මට ගමනක් යන්න පුළුවන්ද? සහ ඒක පිළිබඳව ඔයාලට තියෙන ගැටලු A level ගුරුවරුත් එක්ක Tamanට උගන්වපු ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා හොඳම විෂය තෝරගන්න. ඔව් ඒක තමයි කරන්න ඕනේ. ඇත්තටම විෂය තෝරගැනීමේදී නම් ඒ වැඩේ කරන්නම ඕන. නැත්තම් ළමයන් අපහසුතාවයටපත් වෙන්න තියෙන අවස්ථා වැඩි. අනිත් එක තමයි මොන විෂය ධාරාවේ ගියත් Tamanට හැකියාව වර්ධනය කරගත්තා නම් Tamanගේ තියෙන හැකියාවන් පුළුල් ලෙස වර්ධනය කරගත්තා නම් අර විෂය ධාරාව වැඩක් නැහැ මේ විෂය ධාරාව වැඩක් නැහැ එහෙම කියලා එකක් නැහැ. Tamanට පුළුවන් Tamanට හොඳට ගැලපෙන ධාරාවේ ගියොත් තමන්ගේ ධාරාව යන ගමන් හොඳට වටේ තියෙන දැනුම තොරතුරු හා සංවේදී තාක්ෂණීය දැනුම නායකත්ව ලක්ෂණ ඊළඟට ඒ වගේ ගුණාංග වර්ධනය කරගත්තාම කතන හැකියාවන් වර්ධනය කරගත්තාම එයාලට පුළුවන් අනාගතයේ දියුණු රස්සාවකට යන්න. අනිවාර්යයෙන්ම දැන් මේ විෂය ගත්තාම දැන් අපේ අර සමාජයේ තියෙනවා මතයක් නේද ආර්ට් නම් නේ කලාව නම් මලා තමයි වගේ නේද එහෙම එකක් නැහැ. ඉතින් මමත් කලා විෂය කරේ එහෙම වැරදුනේ නැහැ. ඉතින් ඒකින්ද මේ කලා විෂයද කරන්නේ කොමර්ස්ද සයන්ස්ද මැත්ස්ද කියන එක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ ළමයාට ගෝචර වෙන පහසු
තමාට ඉදිරියට යා හැකි විෂය තෝර ගැනීම පමණයි. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යෑමට තමාට දොරගුළු විවෘත කරගන්න පුළුවන් විෂයන් තෝරාගෙන ඒක කරන්න. ඒ ඔස්සේ ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ තමන්ට එතනින් තියෙන තවත් පුළුල් ඕන තරම් විෂය ධාරාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා විශ්වවිද්‍යාල තුල. එතනින් තමන්ගේ මාර්ගය වෙනස් කරගන්නත් පුළුවන්. ඇත්තටම එතනින් තමයි මාර්ගය වෙනස් කරගන්න පුළුවන්. මේ තවත් බොහෝ ලොකු කඩයිමක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඉතින් ඔයාලා කැම්පස් එකට ගිහිල්ලා වුණත් එක තැනකට කොටු වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් ඔයාලගේ වෘත්තීය අධ්‍යාපනයේ සුදුසුකම් ටික සපුරා ගන්න. උදාහරණයක් ගත්තොත් ඉංග්‍රීසි කතනය වැඩි කරගන්න පුළුවන්, තොරතුරු සම්මිතාක්ෂණයේ ඒක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ තියෙන වෘත්තිමය පැත්තෙන් තියෙන ක්වොලිෆිකේෂන් මං කිව්ව දෙකට වඩා තව ගොඩාක් තියෙන්න පුළුවන් යම් යම් පැති වලින් වෘත්තිමය සුදුසුකම්. ඉතින් ඒවා තමන්ට මේ පාත් එකේ යද්දි දැනෙනවා. ඒ දැනෙන දේවල් අනිවාර්යයෙන්ම කාලය මිඩංගු කරලා ඒවා කරන්න. ඒතර ඉගෙන ගන්න පුළුවන් කාලේ ඉගෙන ගන්න. අනිත් එක තමයි ගොඩක් මතයක් තියෙනවා A level private කරනවා කියලා. ඉතින් සමහර අවස්ථාවන් වලදීස A level private කරන එක හොඳයි කියන සමහර අපි කියමු දැන් හරියට අපි බලාපොරොත්තු වෙන විෂය පාසල තුලදී කරගන්න බෑ කියලා. ඒ වගේ අවස්ථාවක අපිට ප්‍රයිවට් කරන්න පුළුවන්. ඉතින් ඒකට O level කරාද කියන එකත් සමහරලාට ගැටලුවක් නෑ. මොකද ඔන්ලයින් ඇප්ලයි කරද්දී ඒක චෙක් වෙන්නේ නැහැ. ඒතකොට ඕනම කෙනෙකුට ඇඩ්මිෂන් දාලා කරන්න බෑ. ඒක රටේ අයිතිය. හැබැයි මට හිතෙනවා අර අපි පාසලක් තුලදී අපේ වර්ධනය වෙන්නේ අධ්‍යාපනයමද? නෑ. ඊට වඩා බොහෝ දේ වර්ධනය වීමට තියෙනවා පාසලක් තුල. අධ්‍යාපනය කියන්නේ පාසලේදී වර්ධනය වෙන එක පැත්තක් විතරයි සර්. සර් කියන්නේ පර්සන්ටේජ් එකක් වශයෙන් කොච්චරක්ද කියලා. අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය කියන එක පාසල තුල අධ්‍යාපනය කියන එක මට හිතෙන්නේ 130කට වැඩි ප්‍රමාණයක් නෙවෙයි. ඊටු 70ම තියෙන්නේ විවිධ වෙනස් දේවල්. ඒ කියන්නේ එකක් තමයි තමන්ගේ සහචරයන් සමග සමීප සම්බන්ධතා පවත්වන එකත් ඉගෙන ගන්න ඕන. මොකද අපි දන්නවා පාසල් වල වලිය යනවා නේද? එතකොට ඊට පස්සේ විරුද්ධ ලිංගිකයන් සමග කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගන්න තියෙනවා. පාසල් ක්‍රීඩා භූමියට ගියාපම ක්‍රීඩා භූමියේ බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා. ගුරුවරු සමග සහජීවනයෙන් ගත කරන්නේ කොහොමද කියන එක, කන බොන එක, කොටින්ම කියනවා නම් টয়ලට් එකට යන පවා ඉගෙන ගන්න තියෙනවා පාසලේදී. දැන් අපි දන්නවා සමහර පාසල්වල ඇසිකිලි පද්ධතිය ගත්තාම නේද කඩලා ගල් දාලා වතුර එකක් ගහලා නැහැ. ඉතින් ඒ වගේ එතකොට දැන් එහෙම දරුවන් අපි දකිනවා පාසල්වල. එතකොට ඒක පවා ඉගෙන ගන්න පුළුවන් මෙතනදී. නමුත් අර ප්‍රයිවට් කරන්න ගියාපම අර ඔක්කොම ලැබෙනවයි කියන එක සම්බන්ධව යම් ප්‍රශ්නයක් තියෙනවා නේද? ක්‍රීඩා පිටිය ලැබෙන්නේ නැති තරම් නේද? ප්‍රයිවට් කරලා මේ ක්‍රීඩා කරන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නමුත් අර පාසල් අධ්‍යාපනයත් එක්ක ඉවරලා ගොඩ නැගෙන ඒ ස්වභාවය නැතුව යනවා. ඒක මං හිතනවා මං චුට්ටක් අදහසක් එකතු කරන්න මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් අපි O level කාලය තුල අපේ වර්ධනය වෙන සමහර දේවල් සමහරවිට අපිට A level කාලේට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙනවා. ප්‍රධාන ශිෂ්‍ය නායකකම හම් වෙන්නේ A level වලදී. ඔව්. ඊළඟට ක්‍රීඩා කරන්න ගියාම ක්‍රීඩා නායකත්වය හම් වෙන්නේ A level වලදී. A level වලදී. ඔව්. ඒතර අපිට හිතා ගන්න බැරි. ඒ කියන්නේ සමහරවිට ඔයාලට තේරෙන ඉස්කෝලේ ගියාම O level වලින් පස්සේ ගුරුවරු පවා වෙනස් වෙනවා කතා බහ කරන විදිය A level ගුරුවරු. අනිවාර්යයෙන්ම දැන් තමයි. ඔව් තව අපි මුදින්ම දකින දෙයක් තමයි දැන් O level පන්තියේදී ගෑනු ළමයි පිරිමි ළමයිගේ අර කතා බහ කරන ආකාරය, ඔවුන්ගේ එකිනෙකා සම්බන්ධව එකිනෙකා සමග පවතින මිත්‍රත්වයේ ස්වභාවය A level වලට ආපුවම සපුරා වෙනස් වෙනවා. ඒක අපිට හුත්තටම දකින්න තියෙන දෙයක්. දැන් O level වලදී පොඩි අර කුලෑටි ගතියක් තියෙනවා ළමයි. නමුත් A level වලට ආවට පස්සේ මොන හේතුවක්ද මන් දන්නේ නැහැ. මාස 6-7ක් ඇතුළත මේ කුලෑටි බව අයින් වෙලා ඇවිල්ලි ඉවරලා ළමයි බොහොම ෆ්‍රෙන්ඩ්ලි, බොහොම මිත්‍රශීලී ස්වභාවයකටපත් වෙනවා A level වලදී. ඒ කියන්නේ පාසල තුල පරිණත වීම හොඳයි. හොඳයි අනිවාර්යයෙන්ම. දැන් ඒ වගේ දේවල් අර එළියට ගියාපුවාම ලැබෙන්න තියෙන අවස්ථාව ටිකක් අඩුයි. මොකද අධ්‍යාපනය ලබා ගන්න මාධ්‍ය එක්කල ඉවරලා වෙනස් වෙන ඔන්ලයින් වගේ එකනම් තමා තනියම වෙන්නේ නේද? එතකොට ක්ලාස් එකකට ගියාපුවාම එතෙන්ට එන්නේ ඔක්කොම තමන්ගේ වැඩේ කරගන්න එන කට්ටිය එන්නේ. එතකොට සමහර වෙලාවට අර මානව බැඳීම ඒ තරම් වර්ධනය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි රස්සාවකට යන්න ගියාම සමහර රස්සාවල ඉන්ටර්වයුව 6ක් විතර තියෙනවා. ඒතකොට මේ ඉන්ටර්වයුව 6කදී සමහරට ක්වොලිෆිකේෂන් බලන්නේ අන්තිමට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒතකොට කණ්ඩායම් හැංගීම, නායකත්වය, එතකොට පිරිසුදු බව. අන්න ඒ වගේ දේවල් ඊළඟට යමක් සැලසුම් කරද්දී කොච්චර ඥානාන්විතව කරනවද?
ඒක ගොඩක් වෙලාවට O level A level ළමයිට එන ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන එක ඔව්. සමහර තමන් කරන පාසල තුල සමහර වෙලාවට මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘති පවා මේකට එනවා. එනවා. ඒ වගේම සර් මේ වැදගත්ම ආකල්ප දියුණුව. ඔව්. ඉතාමත් වැදගත්. එතකොට දැන් මේ ආකල්ප දියුණු කරගන්න ඕන මේ හැම ළමයෙක් මේක මං හිතන්නේ එක වසරේ ඉඳලා නේද උපතේ ඉඳලම කෙරෙන්න ඕන කාර්යයක්. ඉදිරියේ ඉඳලම කෙරෙන්න ඕන කාර්යයක්. නමුත් මේ A level වලට ආපුවම යම් ප්‍රමාණයකදී ළමයිට මේ ආකල්ප යම් ප්‍රමාණයක් දියුණු වෙච්ච ළමයි ඉන්නේ. එතකොට ඒවා ෂාප් කරගන්න තමන්ට නැති ආකල්ප දියුණු කරගන්න නේද? හොඳ නැති එකක් තියෙනවා නම් නැත්නම් නරක ආකල්පයක් තියෙනවා නම් ඒව ඉවත් කරගන්න බැහැර කරගන්න උවමනා කරන අර මානසික ස්වභාවය ඒ වෙද්දින් තියෙනවා. එතකොට මානසික පරිණත බව තියෙනවා. ඉතින් ළමයි කරගන්න ඕනේ ඒ ඔක්කොගේම පරිචය අරගෙන A level හොඳට ලියන එක නැත්නම් A level වලට හොඳට මුහුණ දෙන්න වැඩ කරන එක. ඉතින් අපි මේ කියපු දේවලුත් එක්ක දරුවෙකුට සිතනවා නම් පාසල් යා යුතුයි කියලා එහෙමත් නැතුව යාට හිතෙනවා නම් නෑ මට ප්‍රයිවට් කරන්න ඕන කියලා ඒක ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි ඒ වෙලාවේදී ඔයා කළමනාකරණය කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය කාලය කළමනාකරණය කරන්න ඕන. එනමු යම් දෙයක නිරත වෙන්න. නැත්නම් උදේ 8ට නැගිටලා ඒ දවසම බුද්ධිනලා පන්තිකට ගිහලා එහෙම වැඩක් නෑ. කොහොම රැකියාවක් කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක තමයි සමහර වෙලාවට ප්‍රයිවට් කරනවා නම් ඔයාට ගණිතාංශයේ සබ්ජෙක්ට් එකකුත් ආර්ට් එකේ සබ්ජෙක්ට් එකකුත් සයන්ස් වල සබ්ජෙක්ට් එකකුත් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තිබ්බ පළියට නොගැලපෙන විෂයන් කරන්න යන්න එපා. ඔව්. හොඳට කල්පනා කරලා Tamanට තියෙන දේවලුත් එක්ක අවබෝධයෙන් මේ ගමන යන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ ලිටෙක් এডুকেෂනල් channel එකේ අපි කතා කරන්න ඕන දේවල් මම හිතන සෑහෙන ප්‍රමාණයක් කතා කරා. මේකෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ මධ්‍යම විෂය කියන්නේ මධ්‍යම රිසල්ට් එකක් ගත්ත සහ අවම රිසල්ට් එකක් ගත්ත දරුවන් වෙනුවෙන් තමයි මේ කතා කරේ. ඉතින් මේ කියපු දේවල් හොඳට හිතලා ගන්න. තමන්ගෙන් යම් ප්‍රමාණයක අතපසු වීම සිද්ධ වුණා නම් ඒව ගැන හොඳට කල්පනා කරලා ඊටු මේ අවුරුදු දෙක හොඳ සාර්ථක වැඩපිළිවෙලක් හදාගන්න. අනිත් එක තමයි තමන්ට ගැළපෙන ස්ථානයක හොඳට පොසිෂන් වෙලා වැඩේ කරගෙන යන්න. ඉතින් හැමෝටම විශ් කරනවා ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න කියලා. මායින්ස මොනාර කියන්නේ? ඔව් අවසාන වශයෙන් සර් කිව්වා වගේ මමත් ඇත්තටම සියලුම ඉහළින්ම පාස් වෙච්ච සහ අවම වශයෙන් පාස් වෙච්ච සහ මේ අසමත් වෙච්ච දරුවන්ට පවා ඇත්තටම ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අපි මේ සියලු දෙනාටම සමස්තයක් වශයෙන් මේ O level ලියපු සියලුම දරුවන්ට අපි සුබ පතනවා. ඔවුන්ගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ඉවරලා ඒ වගේම A level හොඳින් A level වලට මුහුණ දීලා A level වලින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් බවට පත් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව මේ දරුවන්ට ලැබෙන්න කියලා ඉවරලා මම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී අවසන් වශයෙන්. ඒ වගේම අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකේ මාතෘකාව මම දැම්මම කියන්නම්. අපි මේක කරන්නේ O level අසමත් වෙච්ච දරුවන්ට. ඉතින් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා අපට පොඩි සහයෝගයක් ලබා දෙන්න මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. බොහොම ස්තුතියි.